තරා රූපවාහිනී නාලිකාවක ඔබතුමිය සහභාගී වෙච්ච. එතනදී ඔබතුමිය ප්‍රකාශයක් කරනවා අපේ රටේ තියෙන සමලිංගික නීති වෙනස් විය යුතුයි කියන ස්ථාවරය ඔබතුමියලා ඉන්නවා කියන කාරණාව. සහ ජාතික ජනබලවේගයට අනුබද්ධ සහ ජාතික ජනබල නියෝජනය කරන ඇතැම් පාර්ශව ඒ සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවල යම්කිසි ප්‍රකාශ නිකුත් කළා තියෙනවා. එතකොට ජාතික ජනබලවේගයේ රජය එවැනි ස්ථාවරයක් දරන පසුබිමක තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. එතකොට දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා CID එකට ගිහිල්ලා පැමිණිල්ලක් කරා මේකේ කුමන්ත්‍රණයක් තියෙනවා කියන සැකයක් උපදිනවා කියලා. එතකොට ඔබතුමීලාගේ රජයේ එවැනි ස්ථාවරයක් දරන පසුබිමක මේ සිදුවීම වීම මේක කුමන්ත්‍රණයක්ද කියන ප්‍රශ්නාර්ථය සමාජයට තියෙනවා. එතකොට එවැනි ස්ථාවරයක් දැරීම සහ මෙවැනි සිදුවීමක් වීම මේක කුමන්ත්‍රණයක් විදිහටම අපිට බැහැර කරන්න පුළුවන් අගමැතිතුමියනි. ප්‍රතිසංස්කරණත් අතර ඒක කිසිම සම්බන්ධයක් නැහැනේ. ඔබ අහන ප්‍රශ්නය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක කිසිම සම්බන්ධයක් නැහැ. නීතිය වෙනස් කරන එක පිළිබඳ ඇති තියෙන ස්ථාවරය සහ දරුවන්ගේ අධ්‍යාපනය අතර කිසිම සම්බන්ධයක් නැහැ. ප්‍රශ්නගත මොඩියුලේ ගරු අගමැතිතුමියනි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ යම්කිසි වෙබ් පිටුවක වෙබ් කේතයක් සම්බන්ධයෙන්. එතකොට මේ වෙබ් කේතය පිළිබඳව වැඩිදුරටත් හොයාගෙන ගියාම ඒක සමලිංගික වෙබ් පිටුවක් විදිහට තමයි සමාජයේ අර්ථකථනය කරන්න නිසා ඒක සඳහන් වෙන්නේ. සහ ඔබතුමිය දරපු ස්ථාවරයත් මම හිතන්නේ මැතිවරණයට පෙර ආතුව ඔබතුමිය සඳහන් කරපු කාරණා තමයි මේ නීති මම කිසි විටක ස්ථාවරයක් දරලා නැහැ අධ්‍යාපනය තුල දරුවන්ට සමලිංගිකත්වය උගන්වන්න ඕනේ කියලා. නෑ මම අගමැතිතුමිය එහෙම කියනව නෙමෙයි. ඔබතුමියගේ වචනයෙන් කිව්වොත් එහෙම ඔබතුමිය කියන්නේ මේ වික්ටෝරියා යුගයේ ඉඳලා එන නීතියක් ඒක වෙනස් වෙන්න ඕනේ කියන ස්ථාවරය අපි ඉන්නවා කියන එක. එතකොට එවැනි පසුබිමක ඔබතුමියලගේ රජයේ එවැනි ස්ථාවරයක් දරන පසුබිමක තමයි ගරු අගමැතිතුමියනි මේ සිදුවීම වෙන්නේ. මම අහන්නේ මේක කුමන්ත්‍රණයක් විදිහටම අපිට බැහැර කරන්න පුළුවන්ද කියන එක. කුමන්ත්‍රණයක් තියෙනවද නැද්ද කියලා හොයන්න තමයි අපි CID එකට පරීක්ෂණයක් කරන්න කියලා පැමිණිල්ලක් කරේ. ඒ CID විමර්ශනය තුලින් ඒකේ කුමන්ත්‍රණකාරී දෙයක් තියෙනවා නම් ඒක ඔවුන් හොයාගනි.